BNS ලංකා YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මේ channel එකෙන් දිගටම ඔයාලට අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ ඉඩම් එහෙමත් නැත්නම් වාහන ඒ වගේම විවිධ වෙළඳ ආයතන පිළිබඳ තොරතුරු තමයි මම ඔයාලට අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයත් මේ දේවල් පිළිබඳව උනන්දුවක් දක්වන කෙනෙක් නම් දැන්ම subscribe කරන්න අපේ channel එක. ඒ වගේම පල්ලෙහා තියෙන bell එකේ ලකුණ ඔබන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවෙත් තියෙන්නේ තවත් නිවසක් සහිත ඉඩමක්. ඉතින් මම මේ නිවස සහිත ඉඩම ගැන විස්තර කියන්න ඉස්සෙල්ලා මම හිතනවා ඔයාලට මේක පොඩ්ඩක් බලාගත්තොත් හොඳයි. මේ ඉඩම කොහොමද පිහිටල් තියෙන්නේ, ගේ කොහොමද පිහිටල් තියෙන්නේ කියලා බලාගත්තොත් හොඳයි ඔයාලට. මම මෙතන වීඩියෝ එක ඉස්සෙල්ලා පෙන්නලා ඉන්නම් ඔයාලට විස්තර ටික කියන්න ඉස්සෙල්ලා. හොඳයි අපි එහෙනම් වීඩියෝ එක ඉස්සෙල්ලා බලමු. හොඳයි දැන් ඔයාලා දැක්කනේ මේ ඉඩම සහ නිවස කොහොමද පිහිටල් තියෙන්නේ කියලා. හරි මේ ඉඩමේ සම්පූර්ණ බිම් ප්‍රමාණය පර්චස් 12 මාරක් වෙනවා කියලා තමයි අයිතිකරු මට කිව්වේ. ඉතින් ඔයාලට පේන ඇති මේකේ දෙපැත්තකින්ම තාප්ප දෙකකින් ආවරණය වෙලා තියෙනවා ඉඩම. දෙපැත්තකින්ම තාප්ප වලින් ආවරණය වෙලා තියෙන නිසා ගත්තට පස්සේ ඔයාලට ආරක්ෂාව පිළිබඳ ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තාප්ප දාන්න කියලා ලොකු වියදමක් යන්නේ නැහැ. ඉස්සරහා කොටසට සහ පිටිපස්සේ කොටසට විතරයි ඔයාලට ඒතර තාප්පයක් දාගන්න වෙන්නේ. ඉතින් දැන්ට මේ ඉඩමට ලිඳක් තියෙනවා, වතුර ටැප් කරලා තියෙනවා. ඒ වගේම තමයි ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල සැපයුම් පාව මේ ඉඩමට අරගෙන තියෙනවා කියලා අයිතිකරු මට කිව්වා. ඒක නිසා වතුර පිළිබඳවත් ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි ඔයා ඉඩම් පිළිබඳව දැන් සෑහෙන තොරතුරු ටිකක් දැනගත්තානේ. අපි එහෙනම් ගේ පිළිබඳවත් තොරතුරු ටිකක් බලාගමු. ඉතින් මේ ගෙදර දැනට සාලයයි, කාමර 3යි, බාත්රූම් එකයි, කුස්සියයි, කෑම කන කාමරේ තියෙන්නේ. ඉතින් දැනට සාලේ සහ බාත්රූම් එකේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියෙනවා. හැබැයි තාම කාමර නම් කපරාදු කරලා නැහැ, කුස්සියත් කපරාදු කරලා නැහැ. ඒක නිසා මම ඒ ටික වීඩියෝ කරේ නැහැ. දැන් ඔයාලට පේනද මේ තියෙන්නේ සාලේ, ඒ වගේම මේ තියෙන්නේ බාත්රූම් එක. මේ දෙකේ වැඩ ඉවර කරලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මම අනිත් ටිකේ වීඩියෝ කරේ නැහැ. තාම ඒවල වැඩ ඉවර වෙලා නැති නිසා. ඉතින් මේ ගෙදර ඇතුලේ තියෙන මේ බාත්රූම් එකට අමතරව එළියෙනුත් නාන්න ස්ථානයක් සහ টয়ලට් එකක් වෙනම තියෙනවා. මේ තියෙන මේ ස්ථානේ. හොඳයි දැන් ඔයාලා මේ ගේ සහ ඉඩම් පිළිබඳ සෑහෙන විස්තරයක් දැනගත්තානේ. අපි බලමු එහෙනම් මේ ගේ සහ ඉඩම කොහෙද පිහිටල් තියෙන්නේ කියලා. ඉතින් මේ ගේ සහ ඉඩම් පිහිටල් තියෙන්නේ කිඹුලපිටිය දමින්න ගහවත්ත ප්‍රදේශයේ තමයි පිහිටල් තියෙන්නේ. ඉතින් මීගොම මිනාංගොඩ 245 ප්‍රධාන මාර්ගයේ ඉඳලා මීටර් 750ක් වගේ ඇතුළට යද්දි තමයි මේ නිවස් සහිත ඉඩම් පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවස් සහිත ඉඩම විකුණන්න බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 70කට කියලා තමයි අයිතිකරු මට කිව්වේ. ඉතින් ඔයාලට තව වැඩිදුර තොරතුරු මොනවා හරි දැනගන්න ඕන නම් මම මෙතන අයිතිකරුගේ නම්බර් එක දාන්නම්. ඔයා විස්තර දැනගන්න කතා කරනවා නම් අයිතිකරු මට කිව්වා උදේ 8ට කලින් හරි රෑ 7න් පස්සේ හරි කෝල් එකක් දෙන්න කියලා.
එහෙම නැත්නම් ඔයාලට WhatsApp පණිවිඩයක් හරි දාන්න පුළුවන් මේ නම්බර් එකට මොනවා හරි විස්තර දැනගන්න ඕනේ නම්.